පරිසරය ගැන ලෝකෙම අවධානය යොමු කරන දවස් කිහිපයක් මේ බ්‍රසීලයේම රියෝ ද ජනයිරෝ නගරයේදී පැවැත්වෙනවා. ඊට අවුරුදු 20කට කලින් පැවැත්වුණු සමුළුවේ 20 වර්ෂය සම්පූර්ණ වීම සහ ඒ හරහා 21 වන සියවසේ මේ පරිසර අභියෝගයේ ජය ගැනීම පිළිබඳව ලෝක නායක මට්ටමින් කතා කිරීමේ සමුළුව. ඉතින් ඒ හරහා අපි අද කතා කරද්දී පරිසරය ගැන මෙතුමන් දෙපළගේ සහභාගීත්වය නිසා ඔබට මට අපි කාටත් දැනෙන හැඟෙන විදිහට පරිසරයට අපේ දැක්විය යුතු ආදරය අවධානය පිළිබඳව අපිට අද තේරුම් ගියා. ජේ.ආර්.පී. සූර්යපිර මහතාත් එඩ්වින් ආර්දාස මහතාත් මැනවින් ඒ කරුණ අපිට පවසද්දී ආර්දාස මහතා වෙත මම ආපහු යොමු වෙන්නේ. දැන් අපි මේ හැමදාම තට්ටු ගණන් උසට බිල්ඩින් හැදෙනකම් බලන් ඉන්න සමාජයක් බවට මනසින්පත් වෙද්දී මේ බිල්ඩින් වලට සාපේක්ෂව අර මෙතුමා සඳහන් කළා 185ක් තිබුණු වනාන්තර දැන් 127 බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ ගැන නොසිතා බිල්ඩින් වැඩි වෙන හැටි පමණක් බලාගෙන හිටියොත් අපේ හිතට අපේ මනසට මොනවා වේද? මිනිසා යනු මනන් උස්සතියති මනුස්සා. මනස උස්සුනොත් පමණයි මිනිසා වෙන්නේ. නමුත් මනසට බලපෑමක් තිබෙන පරිසරයෙන්. ඔව්. දැන් මෙච්චර කතා කළේ සූරි අපි හරින්නේ අපි නම් කතා කළේ භෞතික වශයෙන් පරිසර හානින්නේ. දෙමිනියගේ ආධ්‍යාත්මික පරිසරයට වෙන හානිය ගැන අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ හොඳ ලෝකෙම ඉතා හොඳ ආධ්‍යාත්මික දර්ශනයක් උරුම කරගෙන බෞද්ධයන් හැටියට අපි ආධ්‍යාත්මික පරිසරය ගැන කතා කරනකොට පරිසරය ගැන කරන කතාව සම්පූර්ණ නෑ. ඒකට හොඳ නිදර්ශනයක් තියෙනවා. දැන් මිනිහාගේ ආධ්‍යාත්මික පරිසරය නිසා වෙන දෙයක් තමයි ගිජු බව. තණ්හාව කියලා කියන්නේ. තණ්හාව නිසා මිනිහා කරන්නේ මොකද? උපරිම වශයෙන් Tamanට යම් දේ අත්පත් කරගන්න පටන් ගන්නවා. පටන් ගත්තාම තමයි මානව සංගතියේ අවසාන පාරිසරික ප්‍රශ්නය ඇති වෙන්නේ. මේක කියලා තියෙන්නේ පවුල් ක්‍රූට්සන් කියලා විද්‍යාඥයෙක්. මේ පවුල් ක්‍රූට්සන් කියන විද්‍යාඥයෝ කියනවා මිනිහා ගිජු බව අනුක්‍රමයෙන් දිනු කරගන්නකොට අවි ආයුධ තැනීම වැඩි වෙනවා. එමුනේ. ඔව්. ඉස්සර 6 අවුරුද්දක් විනාශයක් කළ දෙවන ලෝක මහයුද්ධයේදී ඒ විනාශය කරන්න දැන් අවශ්‍ය වෙන්නේ තත්පර 60යි. ඒ තරමට අවි ආයුධ දෙනවා. දැන් මිනිහා පරමාණු අවි ආයුධ භාවිත කරලා තින් පවුල් ක්‍රූට්සන් මහත්මයා කියනවා ඒ පරමාණු බෝම්බ වලින් නැගෙන ගින්නෙන් නෙවෙයි මිනිහා විනාශ වෙන්නේ. මිනිහා මානව වංශයම විනාශ වෙනවා ඒකෙන් නැගෙන දුමෙන්. ඒකට යා කියන්නේ නියුක්ලියර් වින්ටර් කියලා මේ න්‍යෂ්ටික සිසිරය. අර දුම උඩු අහසට නගිනවා. නැග්ගාම ඉර වැහෙනවා. අර ඉර වැහිලා සතියක් විතර තියෙනකොට මුළු පෘථිවිය පුරාම හිම මිදෙනවා. හිම මිදුනහම ජීවින් සියලු දිනාම ඒ කාලේ ඉන්න ජීවින් අපි නෙවෙයි එහෙම නැති මානව වර්ගය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඉතින් එයාගේ දුව කියලා තියෙනවා ඇයි ඉතින් හැමතැනම එයා කියලා තියෙනවා මේ සහරා කාන්තාරයේ පවා හිම මිදෙනවා. ඉතින් දුව කිව්වලු එහෙනම් අපිට මේ කාන්තාරයේ අයිස් ක්‍රීඩා කරන්න යන්නේ නැහැ. ඒ දීනිය දන්නේ නැහැ. නමුත් සර්ව සම්පූර්ණයෙන්ම මානව සංගතිය විනාශ වෙනවා ඒ න්‍යෂ්ටික සිසිරයට. විනාශ වුණාම ඊගාට වෙන්නේ මොකද? මානව සංහතියේ අයිත් ප්‍රාත්මක් නැහැ. පෘථිවියේ ගොඩබිම තියෙයි. බිම් ප්‍රමාණය තියෙයි. නමුත් මානව වංශයක් නැහැ. නමුත් ඒ එකම දෙයක් කියනවා. අර කොච්චර තද සීතල තියුණත් එයා කියන මිනිසුන්ට ගුහාවල් කපාගෙන හිටියත් ඒ හීතලේ නැහැ. ඒ තද හීතල දවස් කීපයක් සූර්යය නැතු වෙනා මා සතියක් නම සම්පූර්ණ හිතෙල් නැති වෙනවා. නැතුණා මිතුරන සත්ත්ව జాතින් දෙන්නෙක් ඉන්නවා. කරපොත්තයි ඇඳ මකුණයි. අර්ථත් සිදිරි මැරෙන්නේ. එයා කියනවා ශාන්තික සාගරයේ සීතල ඇති වෙන්නේ ටික ටිකයි. ඒ නිසා ඇතම ශාන්තික සාගරයේ යම්සි ඈත දිවයිනක මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. අනාගතයේදී මානව සංගතිය ඇතමිට හරිගස්සන්න වෙන්නේ අරගොල්ලන්ට විතර. ඊගාවට කියන කතාව හරි කම්පාදායි. එයා කියනවා අර මේ සීතල පහවෙලා ගිහිල්ලා ඊගාට ඉර පායනකොට මිනිස් ඉතිහාසයේ කවදාවත් නුන තරම් ලස්සන ඉර පෑවීම් දැකින්නේ නැහැ. ලස්සනට ඉර බහින දකින්නේ නැහැ. නමුත් බලන්න ඉතිරිලා ඉන්නේ කවුද? අන්තිමට විජු බව නිසා අවසාන පාරිසරික ප්‍රශ්න ඇති වෙනවා. ඇති වෙලා මානව සංහතියත් නැති වෙනවා. ඒ නිසා තමයි අපි ආධ්‍යාත්මික පරිසරය ගැන හිතමු කරන්නේ. තව එක වචනයක් කියන්න දෙන්න. දැන් මහලක්ෂණ රජු ගැන අපේ සූරි හරියට කරුණු දාන්න. මහලක්ෂණ රජු තමාගේ දේශයේ ඉඳන්
ඉන්දියාවේ ඉන්දු නිම්නයටම බටහිර ප්‍රදේශයට එනවා. එනකොට මහා පෙරහරකින් එනවා. එයාගේ හිටිය මේ බුසිෆෝලස් කියලා අශ්වය. අර අශ්වය උඩ නැගිලා එනවා. එයා අල්ලගත්තු සත්වයෝ මිනිස්සු රාන්තරන් අරවා මේවත් එක්ක මහා පෙරහැරේ එනවා. ඉතින් මිනිස්සු දුවගෙන එනවා පාරයි නේ බලන්න. නමුත් අර අශ්වයා පිට ඉන්නකොට එයාට පේනවා පුංචි කඳු ගැටයක් උඩ ගහක් යට කහපාට ග්‍රීක ඉතිහාසයේ කියන කහපාට අදිමත් දාගත්ත මිනිහෙක් අර කලබල එකක්වත් ගන්න නොසකා සතපී ගින්නවා. ඇලෙක්සැන්ඩර්ගේ හිත ගියාට එයා ගාට ගියා. ගිහලා අශ්වයා පිටින් බැලලා ඇහුවා "නුඹ දන්නවද මං කවුද කියලා?" හරිය සම්පත් නැගිටලා වාඩිලුකෝ "නෑ මං දන්නේ නෑ. මම තමයි මහා ඇලෙක්සැන්ඩර්." ඉතින් මොකද ඒ කියන්නේ? මම ග්‍රීසියේ ඉඳලා ඉන්දියාවට එනතෙක් සියලුම බිම් මං යට කරා. වෙන ග්‍රීසියේ ඉඳලා ඉන්දියාවට එනකෙත් ඔක්කොම නදී 10-15ක් මම යට කරන මහා නදී. ඔව් වෙන ග්‍රීසියේ ඉඳලා ඉන්දියාවට යනකල් ඔක්කොම කෙත්වතු මත ඇති. ඉතින් ඇහුවා එහෙනම් මහා ඇලෙක්සැන්ඩර් මාත් ප්‍රශ්නයක් අහන්නද? ඔබතුමාට බඩගිනි වෙනවද? ඔව් බඩගිනි වෙනවා. අර ඔබට ඇති ග්‍රීසියේ ඉඳන් ඉන්දියාවට යනකල් කෙත්වතු වල ආහාර ගන්නවද? නෑ ඕනේ මට ටිකයි ඕන. ඊගාට නාන්නේ ඕනද? බොන්න ඕනද? ඔව්. අර ගංගා නමේ විශාල ගංගා සියල්ගෙන් දිය බොනවද? නෑ කිව්වා. ඊගාට අර බිම් ප්‍රමාණය අර ඉඳා ගන්න ඕන නම් ග්‍රීසියේ ඉඳන් ඉන්දියාවට යනකල් බුද්ධිය රවද? නෑ කිව්වා. ඉතින් ආව එහෙනම් මොකද්ද මේ ජයග්‍රහණය කියන එකේ තේරුම? අර ගිජුබයේ තේරුම. අන්තිමට මේක අටුවාව මොකද්ද සූරි? අච්චර මහා බලවත් හිටි ඇලෙක්සැන්ඩර් මරුනේ මැලේරියා මැදුරුත් කාලා බැග්ඩඩ් නුවරදී බැබිලෝනියාවේ. ඔව්. ඉතින් අපි අපේ කතාවේ ප්‍රධාන මාංශය වෙන්න ඕන මේ මිහිතල සමුළුවෙන් අවුරුදු 20 පිරිනදා ශ්‍රී ලංකාවේ අපි ආධ්‍යාත්මික පරිසරයත් ඒ ඇජෙන්ඩා 21 එකට 21 සත්වර්ෂයේ න්‍යාය පත්‍රයට එකතු කරන්න ඕන. මොකද අනිත් කොයිතරම් භෞතික පාරිසරික ප්‍රශ්න නිරාකරණය කළත් අපිට ආධ්‍යාත්මික පරිසරයේ පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කරන්න බැරි වුණොත් මානව සංගතියේ පැවැත්මක් නැහැ. ආශාව පහන්සිලක් නම් අපි පළඟටියෝ නම් ඒ ආශාව ගැන පහන්සිල පස්සෙන් ගියාම අන්තිමට වෙනසනකන් අපි දන්නේ නැහැ සොරප්පර මහත්තයෝ. සත්‍යකින්ම ආර්ය අපි සියල්ලම විනාශයි කියලා හිතන්න එපා. අපි වාගේ අය සියල්ලම විනාශයි කියලා හිතුවොත් මේ අලුත් පරම්පරාවට අත්වලක් නැති වෙනවා. නෑ මම දමුණ නොකියනවනේ කිව්වා කියන එක නෙමෙයි. නෑ අපි අර කාම්බෝජයේ කියමුනකුත් මම කියන්නම්. ඒගොල්ලෝ කියලා තියෙන පරිසරය ගැන හිතනකොට මේ පරිසරය අපි අතීතයෙන් ගත්ත උරුමයක් නෙමෙයි. අපි අනාගත දරුවන්ගෙන් ණයට ගත්ත දෙයක්. අපි ඒ හොඳ හරි පරිස්සම් කරගෙන පරපුරට දෙන්න. හරි. ඒකයි රන්නකුර ලියන්න ඕනේ. මේක. ඒ නිසායි දරුවා සුද්ධ වස්තුවක් හැටියටයි සලකන්නේ. සුද්ධ වස්තුවක් කියන්නේ පන්සලේදී අපිට වචන ගෙදරක වචන අපි පාවිච්චි කරන්නේ නැහැ පන්සලේදී. රජවාසලේදී පාවිච්චි කරන්නේ නැහැ ගෙදරදී පාවිච්චි කරන ඒවා. බුදුන් ඉදිරියේ බුදුන්ගේ නම කියනකොට අපි කියන්නේ බුදුහාමුදුරන්ට ඇස් නැහැ නේත්‍රා. බුදුහාමුදුරන්ගේ සියලුම දේවල් ශ්‍රී කියලා අපි කියන්නේ. ඒ වගේ මේ පරිසරය පිළිබඳව මේ මානවය පිළිබඳව අපේ සංස්කෘතිය පිළිබඳව ළමයාට මහ විශාල ගාම්භීරත්වයක් අපි කවන්න ඕන. පළවෙනි එක තමයි දෙමව්පියෙක් ළමයෙක්ගේ කනට ඇහෙන්න කුණුහරුපයක් නොකිය යුතු ජීවිත කාලෙදි ඔන්න අයන්න පටන් ගන්න. අසභ්‍ය දේ නොකිය යුතුයි අසභ්‍ය දේ ළමයින්ට ප්‍රදර්ශනය නොකළ යුතුයි. එතනින් තමා උනන්ඩ පටන් ගන්නේ අර උල්පත පටන් ගන්න ආපහු එතනින්. හරි. මේක අත්‍යවශ්‍යයි. ළමයා සුද්ධ වස්තුවක්. මේ ළමයා ආරි වචන දන්නේ නැතුව අම්ම කියාලයි මහතෝරන්න ළමයට මේ රටේ නැති අවුරුදු 15 වෙනකොට ජරාව කවලනේ. අන්න ඒක පරිසුද්ධ කරමු. ඒ පෙනේරේ හොයමු. ඒ පෙනේරෙන් බේරලා අරගමු. අරගෙන රහතන් වහන්සේලා විය හැකි ළමයි ටික අපි හදන්න ඕනේ. හරි මගේ ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. මම පුංචි කාලේ ඉඳලා මම දෙකේ පන්තියට කියුවේ මුනිදාස කුමාරතුංග උන්නහගේ ශික්ෂා මාර්ගයේ පොත. මගේ පියා මා ළඟ තියාගෙන
පහේ පන්තිය දක්වා ශික්ෂා මාර්ග පොත් 5 මට කියෙව්වා. මාත් පීවිඩියයි. හරි ඔව්. මම ඇත්ත වශයෙන්ම ජාතියට ආදරය කරන්න පටන් ගත්තේ මුනිදාස් තුන්නහගේ ඒ ශික්ෂා මාර්ග පොත්වලට පස්සේ. කලාවට ආදරය කරන්න පටන් ගත්තේ. අදත් වගේ තියෙන එකතු කරගත්ත මේ ශික්ෂා මාර්ග පොත් ටික මම පුතාට කිව්වම විතරම කියවන්න ඕන මේක. මේක බලන්න. ශික්ෂා මාර්ගය. මිනිහෙකුට නන ලල බේද ප්‍රශ්න මොකුත් නැහැ නේ දෙකේ පන්තියේදී විසඳලා ඉවරයි නේ. හරි ඔයා ඉල්ල ගන්න නාංගර බොරලස්ගමුවේ එතුමාගේ මුණුපුරාගේ පොත් සාප්පුව තියෙනවා. ශික්ෂා මාර්ග පොත අරගන්න. මගේ මුළු චරිතයටම බලපාවේ ඔන්න ඔය පොත. අපි ඉතිහාසයට අපිට පෙව්වනේ. අපි පහේ පන්තියේ යනකොට මව්බිම ගැන, භාෂාව ගැන, සංස්කෘතිය ගැන, දේශ බස රස කාවදල අපි හැදෙව්වනේ. ඒක මැකිලා ගිහිල්ලා ඒක ආපහු අපි ළමයට බන්දේසියක තියලා දෙන්න ඕනේ මේ උතුම් අම්මා. දැන් ඒක සිද්ධ වෙගෙන යනවා. පෙර පාසල් ගුරුතුමියන් දේවතාවියන් මාගේ සලකන්න ඕනේ. හෝඩියේ පන්තියේ පහේ පන්තියේ 7 8 පන්තියේ ගුරුවරු දේවතාවුන් වශයෙන් අපි ගරු කරලා සලකන්න ඕනේ. කැඩිච්ච පුරුක ආපහු හදන්නේ මේ අය. ගණිත පාඩම උගන්වන ගුරුවරයා හෝ ගුරුවරි දේවතාවියක්. ගුරු මණ්ඩලයේ ඉන්න දේවතාවෙක්. මොලේට ඇහෙන භාෂාව ගණිතේනේ. මොලේ කියන දැනුම් පෙට්ටකම අරින යතුරු ගණිතේනේ. මේක තමයි වපුරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ සමකාලීන පයිතගරස් අර ගෙනාපු නියාමයන් අද දක්වා වළංගුනේ ආරි. පයිතගරස් උන්නේ බුදුරජාණන් වහන්සේ. මට හදිස්සිය හම්බ වුණා හරි පොතක් පයිතගරස් ගැන. පයිතගරස් සංගීතඥයෙක්. සංගීත පිළිබඳ එයා මේ වීණාව අරගෙන ඒකේ තත් 6 අරන් ඒකේ එකකට එකක් වෙනස් ඒකෙන් ගැලපීම හාමනි කියන වචන හැදුවේ බටහිරට දුන්නේ පයිතගරස්. මං අමරදේව මහත්තයා හම්බෙලා කිව්වා අමරදේව මහත්තයෝ මං හොඳ හොයා ගැනීමක් ගත්තා නෑ පයිතගරස් කියන්නේ සංගීතඥයෙක්. අමරදේව උන්නේ ගිනි කන්දක් වාගේ වයින් උනා උඩ පැන්න මොනවද කතා කරන්නේ අපේ ගාන්ධාරයෙක් නේ මිනිහා. අපේ ගාන්ධාරේ මට දුන්නා විනාඩි 30ක විතර ලෙක්චර් එකක් මම කෝක රේඩියෝ එකේ කියනවා මොයි ලංකාවට එන්න කියලා. පයිතගරස් අපි නොදන්න පැත්ත. හාමනි කියන වචනේ බටහිරට දුන්නේ යා. මියුසික් වල හාමනි කියන වචනේ. මේ තරම් උසස් දේවල් තියෙනවා. අමතක කරන්න එපා. සංගීතය, කලාව, රසස්වාදය මේ ඔක්කොම මේ හොඳ පැත්තේ දේවල්. මේ මීරාව නැති වෙලා ගිහින් තියෙනවා. මලේ තියෙන සුන්දරත්වය අපිට නැති වෙච්චාම ඉවරයි නේ. ඒ නිසා මම මේ මිහිතල සමුළුව අවුරුදු 20කට පස්සේ අද පවත්වනවා රියෝ ඩි ජනීරෝ බ්‍රසීලයේ. තව අවුරුදු 20කදී මේක තියෙනකොට ඒ දෙවෙනි ඊගාව සංවත්සරයේ අවුරුදු 40ක් ගිහිල්ලා එදාට ඒකට සහභාගී වෙන රහතුන් වහන්සේලා පහළ වේවා කියලා ආරි මම ප්‍රාර්ථනා කරනවා. ඔබේ දරුවෝ ඒකට යවන්න ඕනේ. සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච දරුවෝ වාගේ විශ්වය දිහා බලන්න. අපි S2 තියෙන්නේ ඔළුවේ ඉස්සරහ පිටිපස්සේ නෙමෙයි පස්ස බලාම ඉන්න නෙමෙයි. S2 එච්චර විතරකුත් නෙමෙයි. අංශක 45ක් උඩ බලන්න ඕනේ. හරි ඔයා අහස පැහැදිලි දවසක රාත්‍රියේ මිදුලට බැහැලා අහසේ තියෙන තරු මණ්ඩල 88ක් තියෙනවා තරු මණ්ඩල. තාරකා කීපයක් තියෙනවා. ඔබේ ඔරියන් තාරකාව තියෙනවා තරු මණ්ඩලේ. මේවා ළමයි එක්ක සහෝදරයොත් එක්ක අරගෙන අහසේ පළවෙනි යතුර ඉස්සෙල්ලාම යතුර සාත්තු නායකයාණු කාන්තාරේ මැද්දෙන් යනකොට මැප් එක හොයාගත්ත අහස බලලා නෑ. මේවා අපි ආපහු යන්න ඕන අපේ ළමයා යන්න ඕන. දැන් ඒරෝඩයිනමික්ස් කියලා පාඩමක් ඇවිල්ලා තියෙනවා. මේවට යන්න ඕන අරින්න ඕන ළමයි. අපි අපේ දරුවෝ මම ඒක එජ්.ජී. වෙල්ස් මහත්තයාගේ උතුම් කියමනක් තියෙනවා එංගලන්තයේ එජ්.ජී. වෙල්ස්
20වෙනි සතවර්ෂය වේදී අපේ මිනිස් ශ්‍රේෂ්ඨත්වය අරුණෝදය දකිමින් සිටී කිව්වා. 21 වෙනි සතවර්ෂය වෙනකොට ජීවත්වීම දිව්‍යමය වේ. අපි දිව්‍ය ලෝකේ අන්න ඒක හදමු හරි. පුතා තමුන්නාන්සේටයි ඒක වයස තියෙන්නේ. තමුන්නාන්සේ අතයි සුක්කානම තියෙන්නේ. හදනු මැනවි දරුවා. සුළු වචනයක් එකතු කරන්න. ඔව් ඔබතුමාට අපිට තව විනාඩි 3ක් පමණ තියෙන නිසා කොහොමද ඔබතුමාට යම් කරන්න අවසන් කරන්න. එකතු කරන්න කැමති එක්තරා අදහසක්. දැන් මිහිතල සමුළුවේ විංශතිය පවත්වනවා. මේ විංශතිය පවත්වනකොට සූරි කිව් අදහසුත් එකතු කරගෙන ඒ විංශති මිහිතල සමුළුවේ විංශති රැස්වීමේදී අපේ ශ්‍රී ලංකාවේ වෙනුත් ප්‍රඥප්තියක් එකතු කරන්න ඕනේ. ඒ ප්‍රඥප්තිය තමයි මිනිසාට අද අවශ්‍යලා තියෙන්නේ ආධ්‍යාත්මික පරිසරය රැකීම. ඒ ආධ්‍යාත්මික පරිසරය රැකීමෙන් අනිත් භෞතික ප්‍රශ්න අභිභව මිනිසාට නැගී සිටීමෙන් පරිසරයත් මිනිහා දෙගොල්ලම කලව ගන්න හැකි නිසා මේ නව ප්‍රඥප්තියට ආධ්‍යාත්මික පරිසරය රැක ගැනීමේ න්‍යායයත් එකතු කළ යුතුයි කියලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශ කරන්නට අපිට අවස්ථාව ලැබෙනවා නම් මේ සාකච්ඡාවෙන් ලැබිච්ච වරප්‍රසාදයක් හිටක් සල්කන. ඒ ලංකා නියෝජිතයා අද පාසලේ හෝඩිය පන්තියේ ඉන්නවයි කියලා මගේ විශ්වාසය ඇතුවයි මම S2 පියාගන්න. ඔබතුමාගේ විශ්වාසය වටිනවා. මොකද අපි හැමදාමත් විශ්වාස කරන එකක් සංස්කෘතික වෙනසක් සිද්ධ කරන්න නම් බොහෝ කාලයක් යනවා. මම හිතන්නේ අද උපදින දරුවන්ගෙන් ආරම්භ කළොත් දෙමාපියන්ගේ මැදිහත් වීමෙන් සමහරට තව අවුරුදු 20යි ඔබතුමාගේ වාසයේ ඊළඟ 40 වන සමුළුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය රැගෙන යන දරුවා නැත්නම් ප්‍රගතිය රැගෙන යන නියෝජිතයා ඔබේ දරුවා වන්නට පුළුවන්. ඒ නිසාම අර ඉස්සර වගේ පිනි පොද වැටුණු උඳු පියලිය පළසක් උඩ තරු ගනින දරුවන් බවට ඔබේ දරුවන් පත් කරන්න. අහසේ තරු ගනිනකොට දරුවන් සන්තෝෂෙන් hina වෙලා බලන් ඉන්නට පුළුවන් තරුත් එක්ක කරන ඒ සෙල්ලම පරිසරයත් එක්ක කරන ආදරයක්. ඒ නිසා පරිසරයට ආදරය කරන දරු පරපුරක් බිහි කරන්න අද ඔබට මට පුළුවන් වුණොත් මෙතුමන් කී වාසයේ තව අවුරුදු 20කින් අපට මේ පරිසරය අපට වින කරන්නට දරන වෑයම පරිසරය අපට ආදරය කරන්නට දරන වෑයමක් දක්වා වෙනස් කරන්න පුළුවන් කමක් තිබෙනවා. අපි ඒ වෙනසට මුල පුරමු. ඒ ගැන කියන්නට අද පැමිණීම වෙනුවෙන් අපි පින් පුරමු. අපේ JRP සූර්යපුර මැතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමා ආවාට. ඒ වගේම එඩ්වින් ආර්දාස මැතිතුමනි බොහොම ස්තුතියි ආවාට. අපි හමු වෙමු යලිත් දවසක. ආසයි කතා කරන්නට බොහෝ දේවල්. ඉතාම හොඳයි. එහෙමනම් අපි හිතවතුනි ඔබත් මාත් ඒ වගකීම අපේ උර මත තබා ගනිමින් සමගන්නවා. යලි දවසක මුණ ගැසමු. ඔබට සුබම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.